ඉතින් මේ තියෙන Apple AirPods Pro Max කියන headset එක. ඒකට මේ තියෙන්නේ P9 Pro Air Max කියන headset එක. ඉතින් මේ headset දෙකම එක ළඟින් තිබ්බාම ඔයාලට දෙකේ වෙනස අඳුර ගන්න බැහැ නේද? ඉතින් අද අපි කතා කරන්න යන්නේ Apple AirPods Pro Max headset එක ගැන නෙවෙයි. අද අපි කතා කරන්න යන්නේ P9 Pro Air Max කියන headset එක ගැන. ඉතින් අද unboxing review full video එක තමයි අරන්ලා තියෙන්නේ. ඉතින් වීඩියෝ එක යන කලින් මතක් කරනවා මගේ YouTube channel එක තාම subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. එතකොට මේ වගේ tech videos, tech unboxing videos ඔයාලට බලන්න පුළුවන්. ඉතින් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. හරි ඉතින් ඔන්න යාළුවනේ අද මම ගෙනලා තියෙන්නේ මේ P9 Pro Air Max කියන headset එක. ඉතින් මේ headset එක බැලුවොත් Apple AirPods Pro Max headset එකම සමානයි. ඉතින් දෙකේ build quality එකත් ඉතින් මේ සමානයි. ඉතින් අද අපි unbox කරන්න මෙන්න මේ headset එක. ඉතින් මේක මට අද තමයි deliver වුණේ දරාසේ මම order කරේ දරාසේගේ. ඉතින් මේකේ prices එහෙම ගන්න ගියොත් මේකේ මිල දෙන්නේ රුපියල් 1500ක් විතර. ඉතින් ඔයාලට Apple AirPods Pro Max headset එක ගත්තොත් ලක්ෂයට ආසන්න මුදලක් වෙනවා. ඉතින් Apple headset එක වගේම headset එකක් තමයි මේ P9 Pro Air Max කියන්නේ. ඉතින් මේක රුපියල් 1500 කාඩ් ගාලා අපි වලින් unbox කරලා. ඉතින් මේ package එක ගත්තොත් අපේ දරාස් එකේ order number එක තියෙනවා P9 Pro Air Max කියලා. ඔබන්ට අපි දැන් මේ මේක unbox කරමු. මෙන්න මේ විදිහට තමයි අපේ package එක ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේක අපි කොහොමද කරනවා? අපේ package එක නම් ගොඩක් හානි වෙලා තියෙනවා guys. ඉතින් දවසේ මට කලින් order කරපුවට නම් මෙහෙම ඇවිල්ලා තිබිලා නැහැ. මේ package එක විතර මෙහෙම සැල්ල පොඩි වෙලා ගමා තියෙන්නේ. ඉතින් package වලින් ගත්තොත් එමුණට මේකේ අපි බලමු headset එකට මොකක් හරි හානියක් වෙලා තියෙනවද කියලා. package එක මෙහෙම තිබ්බට වෙලා සමහර විට headset එක හොඳට තියෙන්න පුළුවන්. බලමු යාළුවනේ ගොඩක්ම කියන්නේ ගොඩක් විදිහට මේ package එකේ හානි වෙලා තියෙනවා. මේ package එක unbox කරලා බලමු. package එක unbox කරන්න කලින් ඔයාලට මම පොඩ්ඩක් details ටිකක් කියන්න. package එකේ මෙතනින් ගත්ත P9 Pro Max කියලා මේ සාහනන package එක පිටිපස්සෙන් ගත්තා. ඒ මේව සලහන් කරලා මේකේ ෆොටෝ එකක් ඔයාලට පේනවා. දැන් ඉතින් අපි මේ headset එක unbox කරමු. මේක ගන්නවා මම ඉතින් පොඩ්ඩක් මේක කපා ගන්නවා. හරි ඉතින් ඊට පස්සේ මේක මේ විදිහට අපිට ගන්න තියෙන්නේ. wow යාළුවනේ මේ වගේ headset එක. මේක මම අපේ P9 Pro Max කියන headset එක. ඉතින් ඔයාලට පේනවා මේක Apple headset එක වගේම සමානයි. මේක මම පොඩ්ඩක් පැත්තකින් තියනවා. package එක ඇතුළෙන් බලුවා මම ඔයාලට ආයෙත් කියනවා මේ package එක ගොඩක්ම හානි විදිහට තමයි දෙන්නේ. මේ package එක ඇතුලේ අපිට charging cable එක බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට පුළුවන් බලා ගන්න මේකේ මේකත් අතින් කියලා මේ box එක පැත්තකින් තියාගන්න. ඒක ඔයාලට නෝ
මේ යාළුවනේ අපේ headset එක තමයි මෙන්න මේක. ඉතින් පැකින් පොඩ්ඩක් කවර් කරලා තමයි තියෙන්නේ මේක. අපි ඒක ඉන්ටර් කරගමු. මෙන්න මේ විදිහට යාළුවනේ ඔයාලට Apple headset Pro Max ඒ වගේම headset එක තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. build quality එකකින් එන්ජොත් මේක මාළම quality එකට ඩිසයින් කරලා තියෙනවා මේ විදිහට. ඉතින් අපේ එක්ද ස්පොන්සර් වගේ මුදලට මේක පාර්ට්නර් කියලා මම රෙකමන්ඩ් කරනවා. මේක මේ විදිහට රොටේට් කරන්න පුළුවන්. මේ විදිහට දෙකක් කරන්න පුළුවන්. හරියට යාළුවනේ අපි මේ Pro Max headset එක මම පොඩ්ඩක් කන්න දාන්න පොඩ්ඩක්. ඉතින් යාළුවනේ මේක කන්නට දාලා තමයි කන්නට දැන් ඒ කියන්නේ අපේ කන්නට දාලා කියලා හොයාගන්න ඕන දැන් නිකන් සොෆ්ට්ලි ගැලිය තියෙනවා. අපිට මේක මේ විදිහට දාගන්න පුළුවන්. ඉතින් යාළුවනේ මේක රොටේට් කරන හැකියාව නම් මාරයි මේක අන්දේක වාසන් පිළිගත්තා මේක. ඔයාලට මෙහෙම දාගෙන යන්නත් පුළුවන්. මේකේ බිල්ඩින් කොල්ල එක ගත්තොත් මේ කනට දාන පැත්තේ මෙතන සොෆ්ට්ලි විදියට ස්පන්දින් වගේ බිල්ඩ් කරලා තියෙනවා දෙපැත්තෙම. අනික මේ ඔළුවට මේ මෙතන ඔළුවට දාන පැත්තේ ඒ වගේම හොඳ සොෆ්ට්ලි මැටීරියල් එකකින් මේක කරලා තියෙනවා. ඉතින් ඔය ටික විතරයි ඉතින් බිල්ඩින් කොල්ල එකකින් ගත්තොත් කියන්න තියෙන්නේ. ඉතින් පෝට්ස් ගැන කිව්වොත් දැන් මෙතන මයික්‍රොෆෝන් එක තියෙනවා. ඊට පස්සේ මෙතන 3.5 mm ජැක් එක තියෙනවා. මෙතන charging cable එක තියෙනවා. ඊට මෙතන වොලියුම් අඩු කරන්න, වොලියුම් වැඩි කරන්න, ඊට පස්සේ කෝල් එකක් આવත් මේක කට් කරන්න on off button එක තියෙනවා. හරිද යාළුවනේ අපි දැන් බලමු මේකේ sound quality එක හොඳයිද කියලා. මම මේක මේ විදිහට දාගන්නවා. දැන් මම මේකේ music එක play කරන්න. Jangan ikut wala Uwe checking eka kabalala Subscribe ke kagane Ye kerabino saku tu ganne ගත්තොත් ඒ sound quality එක මාරයි. ඉතින් යාළුවනේ ඔයාලට මේ headset එක wireless විදිහටම wire විදිහට use කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් ඔයාලට හිතන දේ කොහොමද කියලා. ඉතින් මේ මෙතන 3.5 mm ජැක් එක ඉතින් ඒක කේබල් එක එකට මේකට කනෙක්ට් කරලා ඒක ප්ලග් කරලා ඔය ෆෝන් එකේ තියෙන 3.5 mm ජැක් එකට අනිත් පැත්තට කනෙක්ට් කරන්න. ඊට පස්සේ ඔයාලට මේ headset එක wired විදිහට use කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් මේක දෙකම තව feature එකක් තමයි මේක මේ විදිහට rotate කිරීම වගේම මෙතන මෙතනින් adjust කිරීමේ හැකියාව තියෙනවා. මේ මෙන්න ඔයාලගේ කියන්නේ මේ කන හැම ගොඩක් දිගයි නම් ඔයාලට මේක මෙන්න adjust කිරීමේ හැකියාව තියෙනවා මේ වගේ. ඉතින් දෙපැත්තේ මෙහෙම පුළුවන්. හරි යාළුවනේ අදට මම මේ ගෙනාවු වීඩියෝ එක අවසන්. ඉතින් ඔයාලට මේ headset එක buy කරන්න ඕන නම් මම පහළ description එකේ link එක දාලා තියන්නම්. ඔයාලට ඒක link එක උඩ click කරලා ඔයාලට මේ headset එක buy කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් මම නම් ගත්තේ මේකේ silver color එක ඔයාලට පේනවා. ඉතින් මේ silver color එක විතරක් නෙවෙයි මේකේ red, black, grey වගේ colors ගොඩකින් build කරලා තියෙන්නේ. ඔයාලට ඕන එකක් ගන්න පුළුවන්. ඉතින් ස්පොන්සර් කරාගේ මොකදකට මේ headset එකක් ගන්නවා කියන්නේ ගොඩක් හොඳයි. මේක ඉතින් building වල ගත්තොත් ඒත් හොඳයි. ඔයාලට මම වීඩියෝ ඉතින් මම බලනවා ඔයාලට කියලා නැති මේ මෙතන හදන කුෂන් කරලා වගේ එකක් තමයි තියෙන්නේ. ඉතින් මෙතන ප්ලාස්ටික් වලින් මෙතන බිල්ඩ් කරලා තියෙන්නේ metal වලින්.
තවත් ටෙක් වීඩියෝ අරගෙන හැමෝටම ජය වේවා. Gang ikut wala Uwe taking e kabalela